හයි යාළුවනේ මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔන්න අදත් එඳ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද නම් අරන් ආවේ කේක් හදන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු අපි කේක් එක කොහොමද හදාගන්නේ කියලා. යම් වීඩියෝ එකට. මුලින්ම යාළුවනේ අපි මේ කරන්නේ සීනි පිටි කිරා ගන්නවා. සීනි 250කුයි පිටි 250කුයි තමයි ඕනේ. මේ අපි කිරා ගන්න පිටි මෙතන 250ක් 290ක් තිබ්බා. භාජනයේ බලත් එක තමයි අපි ගත්තේ. මෙතන දැන් තියෙන සීනි අපි ගත්ත සුදු සීනි ඒකත් කිරා ගත්තා. ඊළඟට බටර් ටික අපි එළියෙන් තියාගත්තා. ඒක අර කූල් ගතිය යන්න ඕන හින්දා. ඊළඟට අපි බිත්තර 3යි ගත්තේ. ඔයාලට කැමති ගාණක් ගන්න. ඒක රස අනුව වෙනස් වෙනවනේ. සමහර අය බිත්තර ගොඩක් දාලා ගන්න ආසයිනේ. වැඩියෙන් දානවා නම් තව රසයි. ඒ හින්දා ඔයාලට කැමති දාලා දාගන්න. ඒ කරලා කහ මදේ සුදු මදේ වෙන් කරලා වාජන දෙකකට දාගන්න ඕනේ. ඊළඟට යාළුවනේ අපි බිත්තර සුදු මදේ බෙන්ඩර් කරන්න ඕනේ. බීට් කරගන්න ඕනේ. එහෙම ඒ කියන්නේ වලාකුළු වගේ වෙනකම් බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි වාජනේ අනිත් පැත්ත හැරෙව්වොත් බිත්තර සුදු මදේ අනිත් පැත්ත වැටෙන්නේ නැතු වෙනකම් අපි බෙන්ඩර් කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර යනවා ඒකට. මේ තියෙන්නේ විනාඩි 2ක විතර පස්සේ අපි බලමු කොහොමද අවසානයට බෙන්ඩර් වුණාට පස්සේ. බලාගෙන ඉන්නකෝ. ඒ වගේම යාළුවනේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයාලා හැමෝටම ඉල්ලනවා. ඊළඟට යාළුවනේ මේ අපි කරන්නේ බටර් ටික හොඳට බීට් කරගන්නවා. ඒ වගේ අර කැටට වගේ තියෙන වෙනකම් හොඳට බීට් කරගන්න ඕනේ. ටිකෙන් ටික බීට් කරගන්න. ඒක තමයි ලේසිම. මේ තියෙන අර බීට් කරගත්ත සුදු මදේ මේ තමයි හරි ගාන. අපි ඒක ටිකක් සීනි දාලා බටර් එක සීනි කුඩු කරලා දාගන්න. සීනි කුඩු කරලා දාගත්තාන් පස්සේ බටර් එකට ටිකක් අර ඉක්මනට බටර් එක දිය වෙනවා. ඒක විස්ක් කරලා බලන්නකෝ. කරලා විනාඩි 10ක් විතර බීට් කරගන්න. ටිකෙන් ටික බීට් කරගන්න. සීනි ටිකයි බටර් ටිකයි ඒ ආකාරයෙන් දාලා බීට් කරගන්න. අපි ඒ අතරේ විතර කහ මදේකුත් දානවා. විතර කහ මදෙත් එකක් දාලා විනාඩි 2ක් විතර ගියාට පස්සේ බෙන්ඩර් කරලා ඊළඟ කහ මදේ දාන්න. අපි දැන් මේ දාගෙන තියෙන්නේ බිත්තර සුදු මදේ අර අපි බීට් කරලා හදාගත්ත අර පෙන වගේ එක. ඒකත් හොඳට දාලා හොඳට බීට් කරගන්න. යාළුවනේ ඔයාලා වැනිලා දාගන්න. වැනිලා තේ හැඳි 2ක් විතර දාගන්න. අපි නම් තේ හැඳි 2ක් විතර තමයි දාගත්තේ. ඔයාලා රසබදමට ඒවා දාගන්න. ඒකලා හොඳට තව බීට් කරගන්න. ඔයාලා එකම පැත්තට බීට් කරගන්න. එතකොට හොඳට කේක් එක මිශ්‍ර වෙනවා. බේකින් පවුඩර් දාගන්න. බේකින් පවුඩර් තේ හැන්දක් වගේ දාගන්න. ගොඩක් දාගන්න එපා. ඒක ඔයාලා පිටිත් එක්ක අහලා දාගන්න ඕන හොඳයි. අපි නම් අහලා දාගත්තේ නෑ අද. ඔයාලා අහලා දාගන්න. ඊළඟට අපි කිරි දාගන්න ඕනේ. කිරි ඔයාලට තේරෙනවනේ අද ඒ පදමට දාගන්න. ඉතින් යාළුවනේ මේ වෙලාවේ ඔයාලා කේක් එක හදලා දාගන්න භාජනය ලැස්ති කරගන්න. තේ කඩදාසියක් දාලා බටර් ගාලා හදාගන්න. ඒ වගේම ඔයාලා මේ වෙලාවේ oven එකේ හදනවා නම් ඔයාලා කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් පීහීට් වෙන්න දාලා කේක් එක දාගන්න. ඒකලා කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් විතර බේක් කරගන්න ඕනේ. අපේ oven එකේ නම් එහෙම තමයි විනාඩි 40ක්. ඔයාලගේ oven එක නම් ඒක වෙනස් වෙනවනේ. දැන් මේ අපි කේක් එක භාජනයට දාගෙන තියෙන්නේ. දැන් මේක හොඳට අර ගානට ගා ගන්න ඕනේ. හැම පැත්තම සමාන වෙන්න හදා ගන්න ඕනේ.
ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඊකට වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් යාළුවනේ දැන් අපි හදන්නේ කේක් එක oven එකට දාන්න. oven එකට දාලා තියෙන්නේ. දැන් විනාඩි 40ක් ඉඳන් බලන් ඉන්න ඕනේ. අපි කේක් එක අයිසිං කරගන්නවා. දැන් බලමු කොහොමද අයිසිං කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි දැන් මේ කේක් එක අයිසිං කරගන්න බටරුයි අයිසිංුයි කලවම් කරන ගමන් තමයි ඉන්නේ. ඊට වැන්ලත් දාගන්න ඔයාලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි අයිසිං කරලා යවන කේක් එක. ලස්සනයිද? ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි පළවෙනි වතාවට තමයි කේක් එකක් අයිසිං කරේ. එහෙනම් අපි හිතනවා මේක ලස්සනට ආවා කියලා. ලස්සනයිද?